හරි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ අපේ ට්‍රේඩින් කෝස් එකේ ඊළඟ ලෙසන් එකත් එක්ක. මේ වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද අපි ට්‍රේඩින් නිව් වල රෙජිස්ටර් වෙන්නේ කියලා. හරි මුලින්ම කියන්න බෑ ට්‍රේඩින් නිව් කියන්නේ මොකක්ද කියලා. ට්‍රේඩින් නිව් කියන්නේ අපි ඕනම chart එකක් ඇනලයිස් කරන්න භාවිත කරන ටූල් එකක් වෙබ්සයිට් එකක්. ඉතින් මේකෙන් තමයි අපි ට්‍රේඩින් සම්බන්ධ ඕනම chart එකක් ඇනලයිස් කරන්නේ. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති ඕනම එක්ස්චේන්ජ් එකේ chart එකක් තියෙනවා. හැබැයි අපි පාවිච්චි කරන්නේ ට්‍රේඩින් නිව් chart එක මේ හැම දෙයක්ම ඇනලයිස් කරන්න. හරි අපි මුලින්ම ට්‍රේඩින් නිව් වල රෙජිස්ටර් වෙන්න ඕන. බලමු කොහොමද ඒක කරන්න කියලා. ඔයාලා Google එකට යන්න. ඔයාලා Chrome එක භාවිත කරලා ඔයාලට Google එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න ට්‍රේඩින් නිව් කියලා. ට්‍රේඩින් නිව් කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ විදිහට ට්‍රේඩින් නිව් සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ සයිට් එකේ මේ chart කියන එකට ඔයාලට යන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට chart එක පෙන්නනවා. මේ තියෙන්නේ ස්ටොක්. අපි ක්‍රිප්ටෝකරන්සි තමයි අපි ට්‍රේඩ් කරන්නේ. එතකොට මම ඔයාලට කලිනුත් කිව්ව විදිහට ක්‍රිප්ටෝකරන්සි වෙන්න පුළුවන්, ස්ටොක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාලා දන්න ෂෙයා මාකට් එක වෙන්න පුළුවන්. මේ හැම දෙයකම ගොඩක් පිරිසක් මේ වෙනකොට ට්‍රේඩ් කරනවා. එතකොට අපි ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි කියන එකේ. මුලින්ම අපි මේකේ රෙජිස්ටර් වෙන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඔයාලා සාමාන්‍ය විදිහට Google එකෙන් ඔයාලට මෙන්න මේ ට්‍රේඩින් නිව් වලට සයින් ඉන් වෙන්න පුළුවන්. මෙන්න මේ වම් අත පැත්තේ තියෙනවා ඉරි කැලි තුනක්. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ මවුස් එකේ අරගෙන තියෙන්නේ. මෙන්න මෙතන ඉරි කැලි තුන තුනේ ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පල්ලෙහාට එනවා join now කියලා. අන්න ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නයි. මෙන්න මෙතනින් ඔයාලට sign in with Google කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ Google account එකෙන් මේකට sign වෙන්න පුළුවන්. හරි ඔයාලා Google account එකෙන් sign වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ pop-up window එකක් පෙන්නයි. මෙතන tick mark දෙකක් දාන්න තියෙනවා. මේ දෙක දාලා ඔයාලා next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා සාර්ථකව ඔයාලගේ trading view account එකට sign වෙලා ඉවරයි. දැන් මේ lesson එකෙන් අපි කතා කරේ කොහොමද trading view වල register වෙන්නේ කියලා. දැන් ඊළඟ lesson එකෙන් අපි මෙතන තියෙනවා අපිට tools ගොඩක් තියෙනවා. මේ tools එකින් එක භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. එහෙනම් ඊළඟ lesson එකෙන් හම්බෙමු.